ඒ අන්තිම මොහොතට කෙනෙක්ගේ මුවින් පිටවන වචන වලින් එයාගේ ජීවිතයේ අරමුණු බලාපොරොත්තු ප්‍රකාශ වෙනවා. ඇයි ජේසු මෙහෙම කියන්නේ? මෙන්න ඔබේ අම්මා. මෙන්න ඔබේ පුත්‍රයා. ක්‍රිස්තුස් වහන්සේ දන්නවා අපේ ස්වභාවය. අපේ ඉලක්කය ස්වර්ගයට යන එක තමයි. සදාකාල ජීවිතය තමයි. නමුත් උන්වහන්සේ දන්නවා අපි මාංශිකයි. අපි ලෝකයට වහල් වෙච්ච අය. පාපයට ගැති අය. ඒ නිසා ස්වර්ගයට යන්න අමාරුයි. අපිට ස්වර්ගයට යන්න නම් ස්වර්ගික සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ස්වර්ගික පුජ්‍යලයොත් එක්ක ගනුදෙනු කරන්න ඕන. එහෙම නැතුව අපිට ස්වර්ගයට යන්න බෑ. ඔබ මේ පොළොව තුල ගනුදෙනු කරන්නේ පොළොවේ මිනිසුත් එක්ක. ගහ මරා ගන්න මිනිසුත් එක්ක. ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරුණු මිනිසුත් එක්කයි ඔබ ගනුදෙනු කරන්නේ. ඒ ගනුදෙනුවෙන් ඔබට ස්වර්ගයට යන්න බෑ කියලා ජේසු දන්නවා. ඒ නිසායි උන්වහන්සේ තමගේ අන්තිම හුස්ම පොද යන්න කලින් අපිට උන්වහන්සේගේ අම්මව දෙන්නේ. ඒ වගේම තමයි මේ ලෝකයට ආපු හැම කෙනෙක්ගේම ඉලක්කය ස්වර්ගය, සදාකාලික ජීවිතය, සුද්ධවන්ත ජීවිතය. නමුත් අපි ඒ සුද්ධවන්ත බව නෙවෙයි හොයන්නේ. 99% අපේ ජීවිතේ අපේ කාලය ගත කරන්නේ අශුද්ධ වූ දේවල් එක්ක, අශුද්ධ වූ ගනුදෙනුත් එක්ක, අශුද්ධ වූ අරමුණුත් එක්ක. එනිසා උන්වහන්සේ අපිව අවදි කරනවා, අපිට උදව් කරනවා සුද්ධ වූ ජීවිතයක් ගත කරන්න. මේ ලෝකයේ తాවකාලිකයි. අපි ඔකඳවල තියෙන සදාකාලික ජීවිතයකට යන්න. එනිසායි මේ අම්මව අපට දෙන්නේ. මේ අම්මා තමයි ස්වර්ගය සහ මිහිතලය සම්බන්ධ කරන අම්මා. ඔබ දන්නවා ඒව නිසා ගැලවීම අපට අහිමි වුණා. සුද්ධවන්තකම අපට අහිමි වුණා. පාපය ලෝකයට ආවා. දේව සම්බන්ධතාවයෙන් අපි ගිලිහි වුණා. දෙවියන් වහන්සේ දන්නවා කාන්තාවකගෙන් කොයිතරම් බලපෑමක් සමාජයට තියෙනවද කියලා. කාන්තාවකට පුළුවන් සමාජයක් විනාශ කරන්න. තමගේ පවුල විනාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කාන්තාවකටම පුළුවන් මේ මුළු සමාජයම ගලවන්න, තමගේ පවුල ගැලවීම කරා ගෙනියන්න. දෙවියන් වහන්සේ බව දන්නවා. ඒ නිසා තමයි ඒව නිසා විනාශ වෙච්ච මේ ලෝකය, පාපයට වැටිච්ච ලෝකය, දේව සම්බන්ධතාවයෙන් ගිලිහුණු ලෝකයට තවත් කාන්තාවකගෙන් ගැලවීම දෙන්නේ. ගැලවීම අරගෙන එන්නේ. ලින්දට වැටිච්ච මිනිස්සයා ලින් කටෙන්මයි ගන්න ඕන. දෙවියන් වහන්සේ නිසා කාන්තාවක් හොයනවා. ඒ සඳහා ගැලපෙන සුදුසු අවුරුදු දහස් ගාණක් බලාගෙන ඉඳලා උන්වහන්සේට හම්බෙනවා එක කාන්තාවක්. සිත පිරිසිදු, හදවත නිර්මල, තමන්ගේ වචනයට විශ්වාසවන්තවන්, මහ පොළොව වගේ දරා ගන්න ධෛර්යවන්ත, නොසෙල්වෙන නිහඬ කාන්තාවක්. අහිංසක, කෙනෙක්ට හිංසා නොකරන කාන්තාවක්. ඒ තමයි මරියතුමිය. මරියතුමිය නිසා තමයි මේ ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයා විදියට ලෝකයට එන්නේ. ගැලවීම අරගෙන එන්නේ. මේ කුරුස ගමන ගිහිල්ලා අපිට ගැලවීම නිසා උන්වහන්සේ ජීවිතේ පූජා කරන්නේ. මරියතුමිය තමගේ කැඳවීමට එහි කිව්ව නිසා, යස් කිව්ව නිසා. ඒ නිසා එදා මරියතුමිය තමගේ කැඳවීමට එහි කිව්වේ නැත්තම් අපි ගෝත්‍රික මිනිස්සු තාම ඇසට ඇස, දතට දත යන කියමන තුල ජීවත් වෙන මිනිස්සු. එදා මරියතුමිය එහි කියලා තමගේ කැඳවීම බාරගත්ත නිසා තමයි අපි ගැලවීම අයිති කරගෙන තියෙන්නේ. එනිසා ඒ මරියා අම්මව අපට දෙනවා තව දුරටත් ගැලවීම අයිති කරගෙන ජීවත් වෙන්න. තව දුරටත් මේ ගැලවීමේ පංගුකාරයන් වන්න.
බලන්න ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ මනුස්ස ස්වරූපයක් අරගෙන මේ ලෝකෙට ආවේයි. ඒ තරම් අපි වටින නිසා. ඇයි මේ තරම් දුක් විඳගෙන කුරුසේ අණ ගැහුනේ? ඒ තරම් ඔබ වටින නිසා. ඇයි මේ මරණයෙන් උත්ථාන වෙලා නැගිට්ටේ? ඇයි? ඒ තරම් ඔබ වටින නිසා. ඔබ දන්නේ නැහැ ඔබේ වටිනාකම. නමුත් දෙවියන් වහන්සේ දන්නවා එක ආත්මයක තියෙන වටිනාකම. එක ආත්මයක් තමගේ පාපිෂ්ඨ භාවයෙන් හැරිලා නව ජීවිතයකට එනකොට ස්වර්ගයේ ප්‍රීති වෙනවා. ස්වර්ගයේ ප්‍රීති වෙන එකම කාරණාව පෞකාරයේ සිත් හැරීම. එනිසා ඔබේ ආත්මය දෙවියන්ට වටින නිසායි මේ මහා දුක් වේදනාව විඳලා මරණයට පත් වෙලා නැවත මරණය පරාජය කරලා නැගිටින්නේ. නැවත නැගිටින්නේ ඔබ වටින නිසා. දිව්‍ය සප්‍රසාද වහන්සේ අපට දීලා යන්නේ අපි වටින නිසා. පූජාත්වරය ස්ථාපිත කරලා මේ ලෝකයේ තුල පූජකයන්ව පත් කරලා උන්වහන්සේගේ නියෝජිතයන් විදිහට දේව ප්‍රසාද නිදාන දානය කරන්න අපට වරප්‍රසාද දෙන්න ක්‍රමවේදය හදන්නේ අපි වටින නිසා. ඔබ දන්නවද ඔබ කොයිතරම් වටිනවද කියලා? ඒ වටිනාකම දන්නේ නැති අය විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. දිව්‍ය පූජාවේ වටිනාකම දන්නේ නැති අය විදිහට තමයි දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන්නේ. දේව වචනේ කියවීමේ බලය අත්දැකපු නැති අය විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් මරිය තුමියව අපට දීලා ජේසු මතක් කරලා දෙනවා අසරණ කරන්නේ නැහැ. මේ අම්මත් එක්ක සම්බන්ධ වෙන්න මේ අම්මා ස්වර්ගිකයි. මේ අම්මත් එක්ක ගනුදෙනු කරන්න මේ අම්මත් එක්ක ස්වර්ගයට යන්න පුළුවන්. මේ අම්මත් එක්ක සම්බන්ධ වෙච්ච ජීවිතයක් ගත කරන්න ඒක තමයි එකම මාර්ගය ස්වර්ගයට යන්න තියෙන ලේසිම ක්‍රමය. එනිසා අම්මේ තාත්තේ දුවේ පුතේ අවදි වෙන්න ඔබේ ජීවිතයට. ඔබ මේ ලෝකයේ තුල සුද්ධවන්ත වුණේ නැත්තම් ඔබට ස්වර්ගයට යන්න බෑ. ඔබේ මුවෙන් පිටවෙන හැම වචනයක්ම බීජයක් ලෙස පැලවෙනවා. ඒක අස්වැන්නක් විදියට ඔබට ලැබෙනවා. එනිසා ඔබ මේ ලෝකෙට ගැලවීම ගෙනියන කෙනෙක්ද කියලා බලන්න. විශේෂයෙන් අම්මා කෙනෙක් හරි පරිස්සම් වෙන්න ඔබේ කැඳවීම ගැන. අම්මා කෙනෙක් හරියට නැත්තම් මුළු පවුලම විනාශ වෙනවා. කාන්තාව හරියට හැසිරෙන්නේ නැත්තම් මුළු සමාජයම පාපයට යනවා. මුළු සමාජයම පාප පරීක්ෂාවට වටන්නේ කාන්තාව. එනිසා ගැහැණු දරුවනේ අම්මාවරුනි පරිස්සම් වෙන්න. ඔබට ලොකු කැඳවීමක් තියෙනවා මේ ලෝකේ ගලවන්න, සුද්ධවන්ත කරන්න. තමන් නිසා මේ ලෝකෙට පාපය එන්න දෙන්න එපා. තමන් නිසා මිනිසුන් පරීක්ෂාවට වැටෙන්න දෙන්න එපා. අම්මා කෙනෙක් නිසා තමගේ පවුල නැති වෙන්න දෙන්න එපා. මන් දන්නේ එක පවුලක් තියෙනවා. ඒ අම්මා තමන්ගේ පොඩි දරුවෝ දෙන්න ගෙදර තනි කරලා එයාගේ තිබිච්ච වෙන සම්බන්ධයක් එක්ක එයා වෙනත් පුජ්‍යලෙක් එක්ක පැනලා යනවා. තමගේ ස්වාම පුරුෂයා මොහොතේ ගිහිල්ලා මාස 2කින් එන්නේ. තමගේ ස්වාම පුරුෂයා ගෙදර එනකොට පොඩි ළමයි දෙන්න තනියම අසල්වාසීන් තමයි දරුවෝ දෙන්න බලාගන්නේ. මහා අන්ධකාරයක් ඒ අම්මා තමගේ පවුලට ගෙනාවේ. ඒ දරුවන්ට ගෙනාවේ ස්වාම පුරුෂයාට ගෙනාවේ. අම්මා කෙනෙක්ගේ ආලෝකය නැතිව ගියොතින් ඒක කොයි තරම් ඝන අන්ධකාරයක්ද ඒ පවුලට, ඒ දරුවන්ට, ඒ ස්වාම පුරුෂයාට. එනිසා අම්මේ ඔබ අම්මා කෙනෙක් විදිහට අවදියෙන් ඉන්න. ඔබ බිහි කරන දරුවන්ගේ ජීවිතයට පාපය යන්න දෙන්න එපා. පාපය තුල ජීවත් වෙන්න දෙන්න එපා. ඔබේ පවුල ඇතුළට යක්ෂයාට එන්න දෙන්න එපා. යක්ෂයා ගොරවන සිංහෙක් වගේ ඔබේ දොරකොඩ ළඟ läගගෙන ඉන්නවා කවුද ගිලින්නේ කියලා බලාගෙන. එනිසා මේ යක්ෂයාට ගේ ඇතුළට එන්න දෙන්නේ නැතුව රකින්න පුළුවන් එකම කෙනා තමන්ගේ අම්මා. අම්මා ඒ වගකීම ගන්න. තමන්ගේ පවුල ගැලවීම කරා ගෙනියන්න. ආදර දූවරුනි, සමාජ මාධ්‍යවල ඔබේ නිර්වත පෙන්වන්න එපා. ඔබ පාපය වපුරන කෙනෙක් වෙන්න එපා. ඔබේ පාපයේ බීජ වැපිරිලා අස්වැන්න දිනක ඔබ නෙලා ගන්නවා. මේ සමාජය සම්පූර්ණයෙන් පාපයට ගෙනියන්නේ කාන්තාවන්. අවදි වෙන්න. ඔබේ කැඳවීම හරිම භයානකයි. එනිසා ඒ කැඳවීමට අවදි වෙන්න. දේව අම්මගෙන් ඉගෙන ගන්න. දේව අම්මා ජේසු මේ තරම් මහා වේදනාවක ඉන්න ගමන් තමයි මේ වචන පිට කරන්නේ. දුවේ පුතේ අම්මේ තාත්තේ මෙන්න ඔයාගේ අම්මා.
ගැලවීම ලබන්න පුළුවන් එකම කෙනා දේව අම්මත් එක්ක සම්බන්ධ වෙන්න, ගනුදෙනු කරන්න, දේව අම්මගෙන් ඉගෙන ගන්න. දේව අම්මා දැක්කා තමන්ගේ පුතා කිසිම වරදක් නැතුව කුරුසේක ඇන ගහලා මරණ විදිය, කස පහර ගහලා නින්දා අපහාස කරන විදිය දැක්කා. කෑ ගැහුවේ නෑ ලෝකෙට ඇහෙන්න. සිත්හි නිදන් කරගත්තා. දේවමෑණියන් දැක්කා ඇහැට පේන දෙයට එහායින් ගිය දේව සැලැස්ම. ඇසට පේන දෙයට වඩා එහා දේව සැලැස්මක් දකින්න අම්මවරුන්ට පුළුවන් වෙන්න ඕන. තමන්ගේ පුතා මල කඳක් වෙලා උකුලට දෙනකොට ඒ අම්මා බාරගත්තා. ලෝකෙට ඇහෙන්න කෑ ගහලා ඇඬුවේ නැහැ. ප්‍රශ්න කරේ නැහැ. අවිශ්වාසයේ වචන කිව්වේ නැහැ. ස්වාමිනී මම ඔබ වහන්සේගේ දාසියයි කියලා කිව්ව වචනය ඒ ආකාරයෙන්ම රැක්කා. මහා වේදනා ළඟ නිහඬ වුණා. කාන්තාවකගේ වැදගත්කම තියෙන නිහඬකම තුල. කාන්තාවක් වැදගත් වෙන්නේ නිහඬ වෙන තරමට. අම්මා කෙනෙක් ගෙදර නිහඬ වෙන්න ඉගෙන ගන්න. යාඥාව තුල නිහඬ වෙන්න ඉගෙන ගන්න. දේව සැලැස්ම ඇස් දෙකෙන් පේන දෙයට එහා ගිය දේව සැලැස්ම කැමැත්ත දකින්න උත්සාහ කරන්න. තමන්ගේ දරුවන්ගේ ජීවිත ඇතුලේ දේව වචනය මාංශගත කරන්න. ඒ කැඳවීමට වග කියන්න. ඒ කැඳවීම වගකීමෙන් බාර ගන්න. දේව අම්මගෙන් ඉගෙන ගන්න. පිරිසුදු සිතක් ඇතුව, පිරිසුදු හෘදයක් ඇතුව සිටින්න. එවිට ඔබ දෙවියන් වහන්සේ දකිනවා. දෙවියන් වහන්සේගේ සාමය ඔබ තුල ජීවත් වෙනවා. ඒ සාමයේ ඵලදාව ඔබ වපුරනවා. ඔබ දෙවියන් එක්ක සම්බන්ධ නැත්නම් මාංශගත වෙලා නැත්නම් වචනය තුල ඔබ වපුරන්නේ වෛරයේ බීජ, අසමගියේ බීජ වපුරන කාන්තාවක් වෙන්න එපා. අසමගිය වපුරන්න එපා. වෛරය වපුරන්න එපා. හිස් වචන දොඩන්න එපා. ඒක අස්වැන්නක් විදිහට නෙලන්න සිද්ධ වෙනවා. ඔබේ වචනයෙන් පිට, ඔබේ මුවෙන් පිට වෙන හැම වචනයක්ම දේව විනිශ්චයට ලක් වෙනවා කියලා මතක තියාගන්න. මේ තරම් වේදනාවක් විඳලා ක්‍රිස්තුස් වහන්සේ මේ යන්නේ අපේ ජීවිතවල තියෙන ගැඹුරු වටිනාකම දෙන්නයි. ඒ නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ මේක සැහැල්ලුවෙන් මහසිකුරාදට ඇවිල්ලා සම්බන්ධ වෙලා ගෙදර ගියා වත්පිළිවෙතක් ඉවරයි කියලා හිතන්න එපා. මේක ගමනක්, ජීවිත ගමනක්. ජොහාන් තුමා කුරුසේ ළඟින් පැනලා දිව්වා. පැනලා ගියා අනිත් ගෝලයෝ වගේම. නමුත් අවබෝධ කරගත්තා උන්වහන්සේගේ ආදරය නැවත හැරිලා ආවා. ඒ හැරිලා ආව ජොහාන් තුමාට බාර දුන්නා දේව අම්මව. එනිසා හැරිලා එන්න, කුරුසේ ගමනින් පැනලා ගියත් නැවත හැරිලා එන්න. ඒක විතරයි ගැලවීම. දුක් විඳීම භාග්‍යයක්, නිന്ദා අපහාස ලැබීම භාග්‍යයක්. නිහඬ වෙන්න. එනිසා දේව අම්මගෙන් ඉගෙන ගන්න ගැලවීමේ මාර්ගය තුල කොහොමද යන්නේ කියන එක. මේ ලෝකයේ తాවකාලිකයි. අපි සදාකාලික මිනිස්සු. తాවකාලික ලෝකයේ ගනුදෙනු නිසා తాවකාලික මිනිස්සු වෙන්න එපා. తాවකාලික ලෝකයේ සදාකාලික මිනිස්සු වෙන්න ඉගෙන ගන්න. එනිසා හැම ගෙදරකම දේව අම්මත් එක්ක යාඥාව තුල දෙවියන් එක්ක ගමනක් යන පවුලක් බවට ඔබේ පවුල පත් කරගන්න. දේව අම්මා එක්ක සම්බන්ධ වෙන්න හැම අම්මා කෙනෙක්ම ඒ අම්මගේ බලය අත්දකින්න. පිලිපීනේ මාකෝස් කියන මහා දරුණු පාලකෙක් ඒ රට පාපයෙන් විනාශ කරගෙන යනකොට ඒ ජනතාව එළියට බැස්ස පූජක පැවිදි හැම කෙනෙක්ම ජපමාලය අරගෙන ඒ අතරේ මාකෝස් සූදානම් කරා ත්‍රිවිධ හමුදාව ඒ අයට පහර දෙන්න. සුළු මොහොතකින් ඒ ත්‍රිවිධ හමුදාව අර ජනතාවට එකතු වුණා ජපමාලය අරගෙන. දේව අම්මා මැදිහත් වෙලා පිලිපීනය ගලව ගත්තා පාපයෙන්. ඔබ අහලා තියෙනවා ලූර්දු පාතිමා දර්ශන, ගලබණ්ඩාල් දර්ශනය. ගලබණ්ඩාල් කියන්නේ මහා පාපයෙන් පිරුණු ගමක්. දේව අම්මා දරුවෝ 3 දෙනෙක්ව තෝරගෙන ඒ දරුවෝ 3 දෙනා හරහා ජපමාලය කියමින් මුළු ගමම තමන්ගේ බලයට නතු කරගත්තා. පාතිමා දර්ශනයේදී දේව අම්මා ඉර සොලවල පෙන්වුවා එතුමියගේ තියෙන බලය. එනිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අද ජේසු මේ කුරුස ගසේ අන්තිම හුස්ම හෙලන්න කලින් ඔබට දෙනව වටිනා වස්තුවක්. පරිස්සම් කරන්න, ගනුදෙනු කරන්න, රැකගන්න ඒ දේව අම්මව.
දේව අම්මා නැති ජීවිතය අන්ධකාරයෙන් පිරෙනවා, යක්ෂයාට අහු වෙනවා. අම්මා කෙනෙක් නැති ගේ පාළුයි, අඳුරුයි. ඒ ගෙදරට යන්න දරුවන්ට හිතෙන්නේ නැහැ. ඒ වගේ තමයි දේව අම්මා නැති ජීවිත අන්ධකාරයෙන් පිරෙනවා, යක්ෂයාට අහු වෙනවා. ඒ ජීවිතවල తాවකාලික සතුට හොයාගෙන පාපයට ඇබ්බැහි වෙනවා. ඒ නිසා හරි භයානකයි ඔබ ළඟ ජපමාලය නැත්තම්, දේව අම්මා නැත්තම්, ඔබ මේ පල්ලි ආව ගියාට, ඔබ මේ හැමදාම දිව්‍ය පූජාවට ගියාට ඔබට ගැලවීම ලැබෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේත් එක්ක ගැඹුරින් සම්බන්ධ වෙච්ච ජීවිතයක් ඔබ ගත කරන්නේ නැත්තම්, ඒකට උදව්වක් විදිහටයි මේ දේව අම්මා අපට දෙන්නේ. ඒ නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ, අද දවස මහා භාග්‍යවන්ත දවසක්. ඔබට ආරාධනා කරනවා, ඔබ මේ දක්වා කුරුසයෙන් පැනලා ගිය කෙනෙක් නම් ආපහු කුරුසේ පාමුලට එන්න. දුක් වේදනාවල අර්ථය දකින්න, දේව සැලැස්ම කැමැත්ත දකින්න. ඒක මහා භාග්‍යයක්. ගැලවීමේ මාර්ගයට යන්න දේව අම්මගේ අත අල්ල ගන්න. తాවකාලික මිනිස්සු වෙන්න එපා. සදා